හයි ළමයි ඔයාලට කොහමද? අද අපි යමු කැලණිය කැම්පස් එකේ බණ්ඩාරනායක හොස්ටල් එක වටේ රවුමක්. මම මේ වීඩියෝ එක කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයට ෆස්ට් ඉයර් එකට අලුතෙන් එන්න ඉන්න නංගිලා වෙනුවෙන්. ඉතින් අපි බලමුකෝ අපේ හොස්ටල් එක කොයි වගේද කියලා. මේ තියෙන්නේ හොස්ටල් එකට ඇතුල් වෙන තැන. මෙතනින් එද්දිම අපිට බුදු පිළිමයක් තියෙනවා. එතන තමයි අපි උදේ හවස වඳින්නේ. මේ ඉන්නේ අපේ හොස්ටල් එකේ යාළුවා සඳමාලි. Say hi සඳමාලි. මේ තියෙන්නේ හොස්ටල් රූම්ස්. මේ එක රූම් එකක ළමයි 6 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ඉන්න 6 දෙනා කැමති නම් තව ළමයි දෙන්නෙක් විතර තියාගන්න පුළුවන්. ඒ කියන්නේ එයාලගේ යාළුවෝ දෙන්නෙක්ව තියාගන්න පුළුවන් ක්‍රමවේදයකුත් හොස්ටල් වල තියෙනවා. ඔයාලට හොස්ටල් එකට ආවම ඒ කොහොමද කියන එක දැනගන්න පුළුවන්. මේ එළිය මේස තියෙන්නේ ළමයින්ට වැඩ කරන්න. හොස්ටල් රූම් ඇතුලේ වැඩ කරන්න කැමති නැත්නම් ළමයින්ට එළිය වැඩ කරන්න පුළුවන් පහසුකම්නොත් කැලණිය හොස්ටල් වල දීලා තියෙනවා. මේ හොස්ටල් එකේ තට්ටු 3ක් තියෙනවා. මේ තට්ටු 3 ගොඩාක් රූම්ස් තියෙනවා. ඒ නිසා මේ හොස්ටල් එකේ ෆස්ට් ඉයර් ළමයි ගොඩකට ඉන්න පුළුවන්. මේ හොස්ටල් එකට අමතරව ෆස්ට් ඉයර් ළමයින්ට ඉන්න පුළුවන් තව හොස්ටල් එකක් තියෙනවා. සංගමිත්ත හොස්ටල් එක. මේක එහා පැත්තේ තියෙන්නේ. මේ ළමයා මේ බඩු අයින් කරනවා අලුතෙන් එන ජූනියර් නංගිලාට හොස්ටල් දෙන්න ඕනි නිසා මේකෙන් අපේ අය අයින් කරන්න ඕනිනේ. ඒ නිසා මේ හොස්ටල් එකේ එළිය මේකේ තමයි ළමයින්ට රෙදි දාන්න තියෙන්නේ. ඒ හැමදේම එළියේ තියෙන්නේ. මේ ඉන්නේ අපේ හොස්ටල් එකේ අපිව බලාගන්න හිරඩා ආන්ටි. එයා නම් ටිකක් සරයි. මේ තියෙන හොස්ටල් එකේ අපේ සැපට දුකට අපිට තියෙන චූටි කඩේ. අපි කැමති කඩචෝරු එහෙම ගන්න අපි එතනින්. මින් ගමන් සඳමාලි එක්ක චූටි කතාවක් දාන්න සෙට් වුණා. මෙයා තමයි ඉතින් හොස්ටල් එකේ ළමයින්ගේ හුරතලා. පේනවා නේද එයාගේ හුරතලේ? අපි දැන් යමු හොස්ටල් එකේ ගාඩන් එක කොයි වගේද බලන්න. මේ එළිය බෙන්ච් තියෙන්නේ අපිට වැඩ කරන්න. මෙතන හරිම නිදහස්. ළමයි නැති හැම වෙලාවකම මේ වගේ අයිතිකාරයෝ තමයි මේ ඉන්නේ. ඉතින් අපිට නිදහස්සේ අපේ වැඩ කටයුතු කරගන්න හැමදේම මෙතනදී පුළුවන්. ඇත්තටම පුදුම නිදහසක් තමයි තියෙන්නේ. පේනවනේ ගොඩාක් ලොකු ඒරියා එකක් තියෙනවා. මේ තැන්වල අපිට අපේ වැඩ කරගන්න පුළුවන්. හොස්ටල් රූම් එක ඇතුලේ පාඩම් කරන්න අකමැති අයට එළියේ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා මේකෙන්. එක්සෑම් කාලෙට එහෙම මේ බෙන්ච් මෙහෙම හිස් වෙලා තියෙන්නේ නැහැ. දැන් නම් හොස්ටල් එකේ ගොඩක් ළමයි අයින් වෙලා ඉන්නේ. මොකද එයාලට එක්සෑම් ඉවර නිසා. මේ දවස්වල හරිම පොඩි ප්‍රමාණයක් තමයි හොස්ටල් එක ඇතුලේ ඉන්නේ. ඒ නිසා තමයි මේවා මෙහෙම හිස්. ඉතින් ඒ විතරක් නෙවෙයි. අපි හොස්ටල් එකේදී අපිට ගෙදර ඉන්නවා වගේ දැනෙන්න මෙහෙම ලස්සන්ට යාළුවෙක් එක්ක කතාවක් දාගෙන හරි ලස්සන්ට අහසේ ඉර බහැලා යනවා බලාගෙන ඉන්න පුළුවන්. අපිට කතා කරන්න ඒ හැමදේම මේ ගාඩන් එකේ පුළුවන්. ඇත්තටම මෙතනින් එළියේ කැම්පස් එකේ වෙන හැම දෙයක්ම අපිට බලා ගන්න පුළුවන්. මොකද මේ හොස්ටල් එක තියෙන්නේ කැම්පස් එක ඇතුළෙමයි. ඒ වගේම ආර්ට් ෆැකල්ටි එක ළඟමයි. අපි දැන් යමු හොස්ටල් එකේ අපිට පාඩම් කරන්න තියෙන තැන බලන්න. මේ තමයි බණ්ඩාරනායක හොස්ටල් එකේ ස්ටඩි ඒරියා එක. මේක අපිට වැඩ කරන්න තියෙන තැන. ඉතින් එක්සෑම් කාලෙට නම් මේවා පිරීලා ඉතිරලා ගිහින් තමයි තියෙන්නේ. ළමයි පාඩම් කරනවා. ඒ වගේම මේ තැන්වලත් ළමයි පාඩම් කරනවා. දැන් නම් මේ දවස්වල හිස්. ඉතින් මේ තමයි හොස්ටල් රූම් එකේ ඉඳන් එළියට තියෙන view එක. මේ එක පැත්තකින් අනිත් පැති වලින් තියෙන view එක මීට වඩා වෙනස්. ඉතින් මං හිතනවා ඔයාලට හොස්ටල් එක ගැන චූටිම හරි අදහසක් මේ වීඩියෝස් වලින් ලැබෙන්න ඇති කියලා. ඉතින් පළවෙනි වසරට එන ආදරණීය නංගිලාව ආදරෙන් අපි බලාගෙන ඉන්නවා පිළිගන්න. ඉතින් ඔයාලා හැමෝම එන්න කැලණිය කැම්පස් එකට. ඔයාලා හැමෝටම ලස්සන අත්දැකීම් ගොඩාක් මේ කැම්පස් එක ඇතුළේදී ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ආදරෙන් ඔයාලව පිළිගන්නවා.